එලා තියෙනවා මොකද්ද? හලෝ කකාට තමයි ඉතින් යන්න තියෙන්නේ. ස්ටාර්ට් කරන ධම්රජන පේන්ට් එක තමයි ඉතින් ගැම්මට හැදුවේ. මේ දාස්වල හැම තියෙනවා උරන්නේ. ඕකෝ මන් ලයිට් ටික දාලා ගමුකෝ. ඕදන් LED ටික විතරක් දාමු. එකක් දාමුද? එක. රෑවුනොත් දාමු. අඩේ මට ෆොටෝ එක දාන්න අමුතුනේ නෑ අවුලක් නෑ රෑවුන නැතිනම් පස්සේ උනාට දාමු. මට සිදි මේ ලෝරිය යනකම් ඉන්නවා මල වාතයක් වෙනවා නේද? නැත්නම් වාහනේ තප්පන ඔක්කොම හප්පන. මේක එච්චර කාලෙකින් ගැහුවෙත් නෑ. මම දෙන්නෙත් නෑ එච්චර. ෆෝන් එකේ තිබ්බ විතරයි ගැහුවේ නෑ. ඔයාලා නම් ගහන ඇති. ඔන්න ඔතන වංගුව තමයි එපාම කරනවා වංගුව. මේක නෙමෙයි යා එතනින් ගත්ත එක නෙමෙයි. වංගු තියෙන සැර වංගු. මේ අඩේ මේ මට මර මෙත්තා යාළුවා කිව්වා නෙතුකේයි ගුරුවරයා කිව්වා හැබැයි බස්සත් කිව්වා. බස්සා කිව්වේ බාසුරට. තුන්දෙනා කිව්වා හැබැයි මේ පොලිසිය අඩෝ ඉන්නේ. මේක මට කෑග් ගැහුවා. නෑ දන්නේ බොස් කරගන්න ඕන ෂේප්. එයි ඩාගිලා. අම්මට සිද්ධිය කිව්ව කිව්වානේ. ටක්සර් කළා නැත්තකම. ලාගුදින් ට්‍රිප් එක කොහොම හෙත් එක දෙන්න. අඩෝ බලහන්කො දඩ ගහන්න වෙයිද? ඉස්සෙල්ලා හැප්පුණ කරන්නද? මේ ඇයිස? මොකද මේ මෙව්වල බක්කට දාලා කැබ් ගහලා දාලා මොකද මේ මාතේ සුදියාකඩ වලින් පුරවලා අනේ සුදියාකඩ කයින් අපිට යන්න කප්ප විතරනේ කැප් එක අර පිටිපස්සේ මට හොඳට පේනවා උන්නේ නෑ මට හදිස්සියේ මේ යන්න ඔක්කොම ගලවන්න ඕන හරිද ගලවන්නේ මොකටද ගලවන්නේ මේ දඩකොළ එහෙම නෑනේ මම යන්න දඩකොළ තියෙනවා කීයද දඩකොළයක් ලක්ෂ 60යි අඩේ ඉතල ගියේ නෑ ඔයි මට ලක්ෂ 50යි ගියේ හරි ගන්න එන ලක්ෂ 50කට කීයක් කර දෙනවා ඒ දැන් යාළුවට කියලා මේක බලව ගන්න ඕනේ ආව ගන්න ලයිට් ටික දාගෙන මේකට පේන්න අන්න දැන් පුදුම වැඩක් නේ පොලිසිය බස් එක අයිතිකාරයෙක් නම් මේ මගේ වීඩියෝ එක බලන්න බස් එකේ අයිතිකාරයෙක් නම් ඔය අනිවාර්යෙන් බස් එකක් හදනවා පොලිසියෙන්ට වෙන්න යන්න එපා මඩ ගහනවා ඒක හැබැයි මේ ගේම් එකට විතරයි ධම්රජෙන් දඩ ගහන්නේ ඉස්සර ධම්රජෙන්ලාට දඩ ගැහුව පොලිසිය දැන් ධම්රජෙන්ලා වට ගහනවා බලන්න ඇවිල්ලා ධම්රජෙන් බස් එක රකින්න අයියෝ පොලිසියෙන්ට පිස්සුනේ ඒකනේ කාට වාරේ නම් 38ක් දෙවාරේ අම්මට මේ මගේ බස් එකේ ෆොටෝ ගන්න පොලිසිය ඕකයි දඩ ගන්න කිව්වට නෑ මොකද දැන් දඩයක් ගහලා තියෙන්නේ ගෑරේජ් එක නම් තියෙනවා දුවරයාගේ ගෑරේජ් එකට යන්න ඕන ජීප් මුන්නම් අපිට වාහන වල යද්දි කෝල් ගන්න එපා කියන පාරේ ඉඳන් කෝල් ගන්න එපා කියන මහ ලොකුට අර පොලිසිය කතා ඉරෙද්ද කෝල් ගන්න අපිට නම් එපා කියන පාරේ අඩේ ට්‍රැෆික් එක යකෝ සෙරන්න පුළුවන් ගන්න ෂේප් එක මේ ලෝරි මොක්කොම මේ මොනවද ගන්න කෙනෙක් පාස් කොහොමද පොලිසිය ක බලාගෙන ඉන්නවද යන්නේ නැහැ තෙන්ට අවුලන්නේ බස් එකට අද්දඩ ගැහුවා නෑ අවුලක් නැත්තේ නෑ අවුලක් තියෙනවා ලොකු අවුලක් ඒක උන්නේ බස් එකක් ඇදුව බලන්න ඕනේ අපි පොලිසිය වෙලා උන් බස් එකක් ඇදුව බලන්න ඕනේ උන් තමයි අපිට කියවගෙන එන්න එකට එක වගුල අම්මට මේ ඉන්නේ උර ඉන්නවා
බස් එකේ මෙහෙට දාලා යන්න ඕනේ. උඩට හිට පාරක්වත් ගහන්න ඕනේ අප්පා. ඕ මචං ඉඳුරයා. මඩුඩු ගෝවද මචං. මේ මං ආයේ බස් එකට දඩ ගැහුවා බං මගේ වැඩක් නෑ. කවුද මං දඩ ගැහුවේ මේ ගරාඩ ගාව මෙච්චර මේ ලස්සන බස් එක මේ මල් ළඟට එනකන් ඉඳන් තාම කතා කරන්න ඕනේ නෑ. මේ මල් ළඟට එනකන් ඉඳන් පාරේ මිනිස්සුත් අහගෙන ඊයේතෝட මට බස් එක ලස්සන තිබ්බා කියලා. ඒ කාලේ මං පඬිතකම දැම්මනේ. මට hina වෙයි නැත්තම්. අපි දෙන්න කතාව ඇහිලා. අඩෝ ධම්මජිනි උලන්නේ දහංකෝ ඉන්න බලාගන්න මම බස් එකට දඩ ගැහුවනේ පොලිසිය පර හැත්ත යකෝ බස් වලට දඩ ගහන්නේ එපා වෙන්නේ අඩේ මම බස් එකට දඩ ගැහුවා මේ ස්ටිකර් ටික අවුලන්නේ නැහැ කිව්වා මේ බෆර් එකයි තට්ටයි මේ ඔය කැප් එකයි ඔය ඇතුළේ තියෙන අනවශ්‍ය ඒවා ගලවන්න කිව්වා බා ඔබ ගලවලා තියෙනවා මම යන්න හරි හරි මචං විනාඩියක් ගලවලා තියන්න විනාඩියක් නෑ කො විනාඩියක් විනාඩි කැප් එකවත් ගලවන්න පැයක්වත් පැය දෙකක් දවසක්වත් කියපන් අනේ පළයන් බයි යන්න මාත් දන්නවා මේ සුපිරියට ගලවලා තියපන් ඈ හරි බාලවඩ දාන්න එහෙම හරි හරි මචං බාලවඩ දාන්න ඔබ බොක්කේනේ යාළුවනේ බස් එකට දඩ ගැහුවා ඉතින් ඔහොම තමයි ඉතින් එපා වෙන ඔහොම තමයි කියලා හරියන්නේ ඔඩෝ මගේ බස් එක අන්තිම වතාවට බලලා යන්න ඔඩෝ බලහන්කො බං හොඳට ලස්සනට තියෙන බස් එක නුන්ට මේ පේන්නේ කැත වෙලා බලහන්කො බං මේ බලපන් ලස්සනට ලයිට් ගහලා බලුවට ලස්සනට දාලා බලහන්කො බං උන්ට කැතට දමන්න පේන්නේ අඩෝ ඇස් දෙයක් එම ගහලා තිබ්බ ලස්සන බලහන්කෝ හෙඩ් එකටම බලපන් ලස්සන හෙඩ් ගහද්දි බලන්නකෝ එහෙම එකට නෙමෙයි දඩ ගැහුවේ උට ප්‍රශ්නයක් නන්දන්න දැක්කනේ යාළුවනේ පුදුම ලස්සන තියෙන බස් එකේ දැන් මොනවා කරන්නද අන්තිම වතාවටත් බැලුවා එහෙනම් බස් එක අපිට යන්න එනවා දාලා අනේ බලන්නකෝ ඇතුළේම ලස්සන නැත්තේ උකටනේ ගැහුවේ මගුල බලාගන්න අපි දැන් ඉතින් කොහොමද යන්නේ මේ ගලවලා තියපන් ඈ අඩි අනි මචං පන්න ගලවලා තියන්න බෝරෙන්කෝ ඉතින් බස් එකට දඩ ගැහුවා ඉතින් එහෙම තමයි කියලා හරියන්නේ යවමු අම්බෝ අපරාධයනේ අර කිව්වා මේ බෆර් එකක් ගලවන්න කිව්වා කැප් එකක් ගලවන්න කිව්වා තව ඇතුලේ අමතර කෑලිත් ගලවන්න කිව්වා යකෝ මට දුකයි බං නිකන් මගේ බස් එක වගේ දැන් මොනවා කරන්නද දැන් ගලවන්නත් එපේ සාමාන්‍ය බෆර් එක දාන්න amazing හරි දැන් කැප් මෙන්න නැති කරලා තිබ්බොත් ඔය කොටත් කැප් එක ගලවන්න කිව්වනේ ඒත් ගලවන්න ඕන හරි දැන් පිටිපස්ස කට්ටියට පන්නේ කොහොමද උනත් නැති කරන්න ඕනේ රෙද්දකට කරනවද නැහැ මේ පොලිසියකෝ දඩ ගහන්නේ පව් අඩේ මටත් බස් එක දවසක් ට්‍රිප් එකක් හරියන්න දුන්නේ ෂිට් හරි වැඩක් නෑ තුල කලවන්න ඕනේ ඔක්කොම අමතර ගෑලි උතර ගන්නන්න හොස් කලවන්න ඕනෙත් දන්නේ කෝල් එක කරන් බලන්න ඕනේ හෙලෝ ශාක්‍ය ඇයිවා මේ බුදු පිළිම කලවන්න ඕනේද බං නෑ ඌවා කිව්වේ නෑ මං කෝල් එකකින් කියන්නම්කෝ ගලවන්න ඕනේ ඌවා ඔබ තට්ට ගැලෙව්වද තට්ට ගැලෙව්වා බෆර් එකත් ගැලෙව්වා කැප් එකත් ගැලෙව්වා රෝද නම් දැන් ලස්සන ඉව තියෙන්නේ
ඒ කවුලක් නැහැ කිව්වා තියෙන කවුලක් නැහැ කිව්වා බලුවට වෙනස් කරන්න කිව්වා බං සාමාන්‍ය එක හරියයි ඇතුළ මේ ඇතුළ ආයේ නැහැ මේ බේස් ටික තියන්න කිව්වා අවුලක් නැහැ කිව්වා මේ බලුවට වෙනස් කරන්න කිව්වා වෙනස් කරපන් හරි තියෙනවා තියන්න එපා හොඳ මේ බලුවට වෙනස් කරපන් මේ අර මේ දිගටම නැති එක තියෙන්නේ අර සුදුයි කහයි ඒක දාපන් හරි දැම්මද ඒක දානවා මේ ඉවරයිද වැඩ ටිකද වැඩ ටික නම් ඉවරයි එහෙනම් මේ පුළුවන් නම් බම් මට බස් එක ගෙනපන්කෝ බං මගේ මේ අතෙන්ට ගෙනනකො උඹලා ගෙදර නෑ ඔව් උඹලා නෑ උඹලා ගෙදරි දාන්න අපි ගෙදරට ආරෙන්කෝ මෙහෙම කරන් අර හරිද පොලිස් මාමනේ ඉන්නේ පොලිස් අරකට පෙන්නගෙන වරේ එතකොට ලේසියිනේ මට ආය යන්න ඕනේ නෑනේ පොලිසට පෙන්නන්න පොලිස් එකටත් පෙන්නගෙන වරෙන් හරි හරි මචං එහෙනම් මං තියෙනවා හරි ගෙනල්ලා දුන්නාට බලහන්කෝ දැන් බස් එකේ බලහන්කෝ තොට්ටත් ගලවලා සාමාන්‍ය එක දාලා මම මගුලක් කරනවත් දන්නේ පොලිසිය බලහන්කෝ කොළඹටම තිබ්බේ එකයි එකත් කෑවා තියලා පාවෙනවා බං බලහන්කෝ බං පිටිපස්සෙන් ලස්සන චුට්ටක් කාපට් එක හින්දායි ඇති කාපට් එකට දඩ ගැහුවේ නැතුව ඔඩේ බලහන්කෝ දැන් රෑත් තුනා අප්පා එපා වෙනවා ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ඉතින් ඔයාලට මොකද්ද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න ඒ වගේම ඔයාලා ආස ගේම් එක කමෙන්ට් කරන්න මම ඇත්තටම හොල්මන් ගේම් එකක් දාන්න ගියේ ඉන්දික කියලා කෙනෙක් ඉන්නවා හරිද එයා මට දාලා තිබ්බ හොල්මන් ගේම් එකක් ගේන්න එයා කමෙන්ට් මම අර කාර් ගේම් දෙකක් දැම්මේ part 1 part 2 කියලා ඒ දෙකටම කමෙන්ට් දාලා තිබ්බා එයා හරිද හොල්මන් ගේම් එකක් දාන්න කියලා තව ඒව දාලා තිබ්බා ඉතින් යාළුවනේ ඔයාලටත් මේ මං වලව්ව ගේන්න හිටියේ හරිද මං ගා වෙන හොල්මන් ගේම් එකක් ගැලණී තිබ්බා මෙමරි ෆුල් හින්දා මේ ඉන්වෙන්ටරි ෆුල් හින්දා මෙව ඔක්කොම ඩිලීට් කරා ආයෙ දැම්මේ මේ ඒකල ග්‍රැනියා ගන්න බෑ මේක ඩේටා නෑ ඒ වුණාට ආයෙ ඩේටා දැම්මා හරිද ඒකෙන් තමයි මේක ගහන්නේ හරිද ඒක හින්දා මං දැන් කොයි වෙලාව හරි ග්‍රැනි ගේනවා ගේන්න බැරිනො මං දන්නේ මේක ග්‍රැනි ගේන්න පුළුවන් වෙයිද දන්නේ හිර වෙනවා වලව්ව අනික ආච්චි පේන්නෙත් නෑ ආච්චි පේන්නේ නැතුව ගියා මං කලින් චෙක් කරලා බලද්දි ගේම් එක ඒකට ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් දාන්න ඒ වගේම ඔයාලා ආස ගේම් එකක් කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක බැලුවට ස්තුතියි එහෙනම් අදට ගේම් එක ඉවරයි